ෆිල්ම් එක පටන් ගන්නේ අමේලියා කියන ලස්සන කාන්තාවක් එයාගේ නිවුන් දරුවෝ දෙන්නට ආදරයෙන් කිරිපවලා නිදි කරවන්න යන දර්ශනයකින්. අමේලියා ජීවත් වෙන්නේ පෘතුගාලයේ එක්තරා දුෂ්කර ප්‍රදේශයක ලොකු මාලිගාවක. මේ මාලිගාව තියෙන්නේ මහා කැලයක් මැද්දේ. එක සුන්දර රාත්‍රියක, සුන්දර කිව්වට ටිකක් අඳුරු රාත්‍රියක, අමේලියා එයාගේ නිවුන් දරුවන් දෙන්නගෙන් එක්ව නිදි කරවලා අනිත් දරුවට කිරිපොවන ගමන් ඉන්නේ. එන මේ රාත්‍රියේ අමේලියා කාමරෙන් ඉවත් වෙනවත් එක්කම අර නිදියගෙන හිටපු පිරිමි ළමයව කාන්තාවක් ඇවිල්ලා උස්සගෙන යනවා. ඒ වගේම තව කොණ්ඩේ වවපු පිරිමි කෙනෙකුත් අමේලියා දිහා ඇහැ ගහගෙන ඉන්නවා. අමේලියාගේ අනිත් පිරිමි ළමයව හොරකම් කරා. අමේලියා අනිත් පිරිමි දරුවව තොටිල්ලේ තියනවා එක්කම මේ හොරා ඒ පිරිමි ළමයව හොරකම් කරනවා. ඒ වෙලෙම අපිට පෙන්නනවා අමේලියා නෝ එපා කියලා කෑ ගහනවා. කෑ ගහනවත් එක්කම අමේලියාගේ ඇස් දෙක සුදු වෙලා අමේලියා අර හොරාට මොනවා හරි කරනවා. ඒ හොරාට මොනවා වෙනවද කියලා අපිට ෆිල්ම් එකේ පෙන්නන්නේ නැහැ. ඔන්න එතකොට අමේලියා අර පිරිමි දරුවා තුස්සගෙන ගෙදරින් එළියට දුවනවා. එළියේ තියෙන කාර් එක පස්සෙන් දුවනවා. එතකොට එළියේ තියෙන කාර් එකේ ඉන්න අර හොරත් එක්ක ආපු අනිත් හෙර, එහෙම නැත්නම් අනිත් ගෑනු ළමයා, අනිත් ගෑනු කෙනා දකින්න අමේලියාව. ඒත් එක්කම එයා වාහනේ හයියෙන් එලවගෙන යනවා. එලවගෙන ගිහිල්ලා මේ අනිත් දරුවව ළමා නිවාසයක දොරටුවක් ළඟින් තියලා යනවා. දැන් මෙහෙම අවුරුදු ගාණක් ගත වෙලා අර ළමා නිවාස ඉස්සරහින් තියලා ගියපු පිරිමි දරුවා දැන් ලොකු ළමෙක්. එයාගේ නම එඩ්වඩ්. ළමෙක් වට ළමෙක් නෙමෙයි, දැන් මෙයා වැඩිහිටියෙක්. එඩ්වඩ් චූටි කාලේ ඉඳන්ම එයාගේ පවුලේ අය හොයාගන්න සෑහෙන උත්සාහ කරා. එඩ්වඩ් ළමා නිවාසේ හරහා එඩ්වඩ් එයාට දැනගන්න පුළුවන් හැම ආරංචියක්ම අරගෙන ගොඩාක් උත්සාහ කළා එයාගේ අම්මව තාත්තව සහෝදර සහෝදරියෝ ඉන්නව නම් එයාලව හොයාගන්න. හැබැයි එඩ්වඩ්ට එයාලගෙන කිසිම සලකුණක් දැනගන්න හම්බුනේ නැහැ. එඩ්වඩ් එයාගේ ළමා කාලේ මේ වෙනකන් ගත කරේ තනියෙන් දුක්බරව. ඉතින් එඩ්වඩ් ඕන වෙනවා කොයිම හරි දවසක තමන්ගේ අම්මව, තමන්ගේ තාත්තව, තමන්ට සහෝදර සහෝදරියෙක් ඉන්නව නම් එයාලව බලන්න යන්න. හැබැයි එඩ්වඩ්ට ඒ අවස්ථාව කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඔන්න ඔහොම ඉද්දි ඉතින් එඩ්වඩ්ගේ උපන්දිනෙත් එනවා. එඩ්වඩ්ගේ උපන්දිනේ දවසේදී එඩ්වඩ්ට වටිනා තෑග්ගක් හම්බ වෙනවා. ඒ තෑග්ග අමුතුම විදිහේ ගැදමැටික් එකක්. මෙන්න මේ උපකරණයට එඩ්වඩ්ගේ ලේ දැම්මහම එඩ්වඩ්ට පුළුවන් එඩ්වඩ්ගේ DNA වලට ගැලපෙන ඥාතියෙක් ඉන්නවා නම් එයාව හොයාගන්න. එඩ්වඩ්ට මේ වටිනා කියන තෑග්ග දෙන්නේ එඩ්වඩ්ගේ ජීවිතේ ඉන්න එකම එක මනුස්සයා. ඒ තමයි රයිලි. රයිලි මේ තෑග්ග එඩ්වඩ්ට හරි ආසාවෙන් දෙන්නේ. ආසාවෙන් වගේම ආදරෙන් දෙන්නේ. ඉතින් උපන්දිනේ දවසේදී එඩ්වඩ්ට දැනගන්න හම්බ වෙනවා එඩ්වඩ්ගේ ලේ වලට, එහෙම නැත්නම් එඩ්වඩ්ගේ DNA වලට ගැලපෙන තවත් මිනිසෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. ඒ තමයි මැනුවෙල්. මැනුවෙල් ඉන්නේ පෘතුගාලේ. එඩ්වඩ්ගේ මැනුවෙල්ගේ DNA 99.97%ක්ම ගැලපෙනවා. ඒ කියන්නේ යාලා අනිවාර්යෙන්ම ඩෙන්ටිකල් සහෝදරයෝ. ඒ කියන්නේ එකිනෙකාට සර්ව සම්පූර්ණම සහෝදරයෝ. එඩ්වඩ්ට මේ නිවුස් එක ඇහුවාම හරිම සතුටුයි. එඩ්වඩ් ඉතින් තීරණය කරනවා පෘතුගාලයට ගිහිල්ලා මේ මැනුවෙල්ව හම්බෙන්න. එඩ්වඩ්ත් ඉතින් හරිම ආසාවෙන් රයිලි එක්ක මේ ගමන යන්න පිටත් වෙනවා. මේ ගමන යන අතරමඟදී එඩ්වඩ්ටයි එල්ටයි පාර පොඩ්ඩක් වරදිනවා. මොකද GPS සිග්නල් නැහැ මෙයාලා මේ යන පැත්තේ. ඉතින් පාර වැරදෙන නිසා ලංකාවේදී අපි සුපුරුදු පරිදි කරන වැඩේම එඩ්වඩ්ලත් කරනවා. ඒ තමයි පාරේ අයිනේ ඉන්න මිනිස්සෙක්ගෙන් පාර අහනවා. ඉතින් මෙහෙම පාර අහන්න කෙනෙක් හොයාගෙන යනකොට එයාලට හම්බ වෙනවා වයසක ජෝඩුවක්. මේ දෙන්න පාර අයිනේ බඩු වගේක් විකුණ තමයි ඉන්නේ. මෙයාලත් එක්ක ඉතින් මුලදී හරිම ආදරෙන් ආසාවෙන් කතා කරනවා. මෙතන ගෑනු කෙනෙකුයි වයසක පිරිමි කෙනෙකුයි තමයි ඉන්නේ. ඊට පස්සේ රයිලි අර වයසක ගෑනු කෙනාට මැනුවෙල් දාලා තිබිච්ච ලොකේෂන් එකේ තියෙන ගෙදර ෆොටෝ එකක් පෙන්නනවා. මේක දැක්ක ගමන් අර වයසක ගෑනු කෙනා හොඳටම බය වෙනවා. හොඳටම තරහ ගන්නවා. ඒ වයසක ගෑනු කෙනා එකපාරටම මෙතනින් ඵලයක් කියලා කියනවා. එඩ්වඩ්යි රයිලි කලබල කරන්නේ නැතුව ටක් ගාලා වාහනේට ගිහිල්ලා මෙතනින් පිට වෙනවා. එතකොටත් ඒගොල්ලෝ යන දිහා හරිම බයෙන්, තරහින්, දුකෙන්, හරි අමුතු ෆීලිංග්ස් වලින් ඒ වයසක ගෑනු කෙනයි පිරිමි කෙනයි බලන් ඉන්නවා. ඒ වගේ මෙයාලට පේනවා අර වයසක පිරිමි කෙනා මෙයාලට කෑ ගහනවා. කොහොම හරි ඔය වෙච්ච දේවල් ගණන් ගන්න නැතුව එඩ්වඩ්යි රයිලි මැනුවෙල්ගේ ගෙදරට යනවා. ගෙදර ලොකු විශාල බංගලාවක්. ගෙදරට යනකොටම මැනුවෙල් මෙයාලව හරි ආදරෙන්, හරිම සතුටින් පිළිගන්නවා. එඩ්වඩ් ජීවිතේ පළවෙනි වතාවට මේ දකින්නේ තමන්ගේ සහෝදරයාව. එඩ්වඩ්යි මැනුවෙලි කොච්චර එක වගේද කියනවා නම් මේ දෙන්නගේ වෙනස මැනුවෙල්ගේ දිගට වැවිලා තියෙන කොණ්ඩේ විතරයි. මොකද ඉතින් මේ දෙන්නා නිවුණුනේ කොහොමත් එක වගේ වෙන්න එපයි. මැනුවෙල් එඩ්වඩ්වයි රයිලිවයි ගේ ඇතුළට අරන් ගිහිල්ලා මුළු බංගලාවම පෙන්නනවා. බංගලාව හරිම ලස්සනයි. බංගලාව හරිම පිරිසිදුයි. ඇතුලේ ගෘහ උපකරණ හිමත් හරි ගොඩක් තියෙනවා. ලොකු විශාල ගයක්. හැබැයි එදා අපේ එඩ්වඩ්ට වාසනාව ලැබෙන්නේ නැහැ එයාලගේ අම්මව බලන්න.
කෝමරි රෑවෙන නිසා එඩ්වඩුයි රයිලි දෙන්නම දැන් ගවන් මාන්සියටත් එක්ක නිදී. රෑ 12ට විතර එඩ්වඩ් එකපාරට හැරෙනවා. හැරෙනකොට එඩ්වඩ් දකිනවා තමන්ගේ ඇඳළඟට මැනුවෙල් ඇවිල්ලා කියලා. මැනුවෙල් එඩ්වඩ්ව හිමීට කෝද්දලා එඩ්වඩ්ව එක්කන් යනවා එයාගේ අම්මව බලන්න. එඩ්වඩ්ගේ මැනුවෙල්ගේ අම්මා තමයි අපි ෆිල්ම් එක මුලදී දැක්ක අර සීදේවි කාන්තාව ඇමේලියා. යන අතරමඟදී එමේලියාගේ ලස්සන ෆොටෝ එකකුත් එඩ්වඩ් දකිනවා. එඩ්වඩ් තමන්ගේ අම්මව දකිනවා. හැබැයි අර පින්තූර වල තරම් අම්මා දැන් ලස්සන නැහැ. අම්මා ප්ලාස්ටික් සර්ජරි එකක් කරලාද කොහෙද අම්මා හරියට විකෘති වෙලා. එඩ්වඩ් තමන්ගේ අම්මා ජීවිතේ පළවෙනි වතාවට සිප වැළඳ ගන්නවා. අම්මගේ පපුව උඩින් තමන්ගේ ඔළුව තියලා අම්මව ආදරෙන් බදා ගන්නවා. ඔන්න ඉතින් පහෝදාත් උදා වෙනවා. ඉතින් පහෝදා අපේ රයිලි මැනුවෙල්ලගේ ගෙදර ඉන්න ගිරව චිත්‍රයට නගමින් තමයි ඉන්නේ. මෙන්න මේ වෙලාවේ රයිලි ඉන්න තැනට එනවා අපේ ඇමීලියා. ඒ කියන්නේ එඩ්වඩ්ගේ මැනුවෙල්ගේ අම්මා. ඇමීලියා ඇවිල්ලා අමුතු දේවල් කතා කරනවා. ඊට වඩා උඩින් තියෙන මැජික්, මේ ලෝකේ තියෙන ගොඩක් දේවල් වෙනස් වෙනවා. දරුවෝ ඉන්නේ අපේ පැවැත්මට. උගාක් අමුතු දේවල් මෙයා කියනවා. රයිලිට නම් මේ කියන දේවල් එච්චර දිරවන්නේ නැහැ. රයිලි ඊට පස්සේ ෂේප් එකේ මේ ඇමීලියාව මග ඇරලා යනවා. රයිලිට තේරෙනවා මෙතන මොකක්ම හරි වැරද්දක් තියෙනවා කියලා. ඒ වගේම රයිලි එදා හවස නාන කාමරේ ඉද්දි රයිලිට ඇහෙනවා ඇමේලියයි මැනුවෙලුයි කතා කරනවා. මේ දෙන්න හරි අමුතු දේවල් කතා කරන්නේ. හැබැයි රයිලිට මෙයාලා මේ මොනවද කතා කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. මොකද මෙයාලා කතා කරන්නේ පෘතුගාල භාෂාවෙන්. ඒකින්ද රයිලි යාගේ ෆෝන් එකේ ට්‍රාන්ස්ලේට් එක ඔන් කරගෙන මෙයාලා කියන දේ පරිවර්තනය කරන්න උත්සාහ කරනවා. ඒකේ පෙන්නනවා අමේලියා කියනවා මට ආයේ ඉක්මනට තරුණ වෙනකම් ඉවසන් ඉන්න බෑ. මට ඉක්මනට තරුණ වෙන්න ඕනේ කියලා. ඒ වගේම ඇමේලියා මැනුවල්ට කියනවා මට ආයේ දරුවෝ හදන්න පුළුවන් වුණොත් එහෙම නැත්නම් ඔයාට දරුවෝ හම් වෙනවනම් ඒ දරුවන්ගේ තාත්තා ඔයා කියලා. ඔයා තමයි තෝරගත්ත එක්කෙනා කියලා. ඒ වගේම ඇමේලියා එක පාටම කියනවා මේක අර ගෑණි අහන් ඉන්නේ කියලා. එතකොටම රයිලි හොඳටම බය වෙනවා. රයිලි බය වෙලා ඉක්මනට කාමරේට යනවා. රයිලි යන ගමනොත් කල්පනා කරනවා ඇමේලියාගේ මැනුවෙල්ගේ අතර මේ තියෙන සම්බන්ධය මොකද්ද? මැනුවෙල්යි මෙච්චර ලොකු කොල්ලෙක් වෙලත් තාමත් අම්මත් එක්ක නිදියන්නේ. මෙතන නම් මොකක් හරි තියෙනවා කියලා රයිලිට හරි සැකයි. රයිලි මේ ගැන ගිහිල්ලා එඩ්වඩ්ටත් කියනවා. හැබැයි එඩ්වඩ් නම් මේක එච්චර ගණන් ගන්න පාටක් පේන්නේ නැහැ. ඉතින් ඔහොම එදා දවසත් ගිහිල්ලා පහෝදා උදේ රයිලි ගේ වටේ ඇවිද ඉන්නකොට රයිලිට හම්බ වෙනවා ලොකු ට්‍රංක පෙට්ටියක්. රයිලි මේ ට්‍රංක පෙට්ටිය ඇරලා බලනකොට පෙට්ටිය ඇතුලේ තියෙන්නේ එඩ්වඩ්ගේ, මැනුවෙල්ගේ, ඇමේලියාගේ පවුලේ පරණ ඥාතීන්ගේ පින්තූර. මේ ඔක්කොම එක වගේ. පිරිමියාත් එඩ්වඩ්ලා මැනුවෙල්ලා වගේ. ගෑනුවය ඔක්කොම ඇමේලියා වගේ. මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා රයිලිට එතනදී තේරෙනවා. ඒත් එක්කම මැනුවෙල් එතනට එනවා. ඒ නිසා බය වෙන රයිලි මැනුවෙල්ට සොරි කියලා එතනින් යනවා. මේ දේවල් එක්ක රයිලි නම් දැන් ඉන්නේ ගොඩක් බයයි. බයිම රයිලි එදා රෑ නිින්දට යනවා. රයිලිට නිින්දෙන් ඉද්දි මහා අමුතු හීනයක් පේනවා. මේ හීනේ ඇතුලේ ඇමේලියා තරුණයි. ඇමේලියා කාමරයක් ළඟට යනවා පේනවා රයිලිට. ඒ කාමරේ ඇතුලෙන් දරුවෙක් කෑ ගගා අඬනවා එනවා. රයිලි තෙන්ට යනකොට මේක පාට ඇමේලියා රයිලිගේ අතින් අල්ලනවා. රයිලි හුඟක් බය වෙනවා. බය වෙලා රයිලි නැගිටිනවා. නැගිටිනකොට රයිලි දකිනවා එයාගේ කාමරේ එයාගේ සූට් කේස් එක හදා ඇමේලියා ඉන්නවා. රයිලි හොඳටම බය වෙනවා. රයිලි බය වෙලා කෑ ගහන්න යනකොටම ඇමේලියා එයාගේ ඇඳ ළඟට එනවා. ඇඳ ළඟට එනකොටම රයිලි ආයිත් කෑ ගහනවා. දැනුයි රයිලි දැනගන්නේ එයා ඇත්තටම හීනෙන් නැගිටලා තියෙන දැන් කියලා. රයිලි වටපිට බලනවා. සූට් කේස් එක දිහා බලනවා. සූට් කේස් එක එදා රෑ එයා තියපු විදිහට නෙමෙයි. සූට් කේස් එක එයා හැඩි කරලා තිබ්බේ. හැබැයි දැන් සූට් කේස් එකේ තිබිච්ච ඔක්කොම ඇඳුම් නවලා සූට් කේස් එක ඇරලා පිළිවෙලකට තියලා තියෙනවා. රයිලි හොඳටම බය වෙනවා. රයිලි මේ වෙච්ච දේවල් අමතක කරන්නත් හිතාගෙන එදා තීරණය කරනවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිදින්න. මෙයා ඒ කැලෑවේ ඇවිදිද්දි රයිලිට එනවා කෝල් එකක්. කෝල් එකෙන් එයාගේ යාළුවෙක්ගේ. රයිලි යාළුවටත් මේ විස්තරේ කියනවා. මේ විස්තරේ කිය රයිලි තමන්ගේ ඒ අතර අපිට පෙන්නනවා එඩ්වඩ් දැන් රයිලි නැති නිසා රයිලිව හොයාගෙන යනවා. එඩ්වඩ් රයිලිව හොයාගෙන කැලේ යනකොට එඩ්වඩ් දකිනවා අමුතු දොරක්. මේ දොර ළඟදී එඩ්වඩ්ට ළමයි කඳන සද්දයක්. එඩ්වඩ් බය වෙලා මොකද්ද බලන්න මේ දොරත් අරගෙන ඇතුළට යනවා. ඇතුළට යද්දි එඩ්වඩ් දකින්න හම් වෙන ළමයෙක් නෙමෙයි. වයසක දිරලා ගියපු මිනිස්සෙක් දඟමෙල් වලින් බැඳලා ඉන්නවා. එඩ්වඩ් මේක දැකලා හොඳටම බය වෙනවා. එඩ්වඩ් කෑ ගහනවා. එඩ්වඩ්ගෙන් අර මිනිස්සයා උදව් වෙනවා. ඒත් එඩ්වඩ් කෑ ගහලා බය වෙලා කලන්තේ දාලා වැටෙනවා. ඊළඟට අපිට පෙන්නනවා මැනුවෙල් එඩ්වඩ්ව මෙතන ඉද්දි හොයාගෙන. මැනුවෙල් එඩ්වඩ්ව එයාලගේ ගෙදර තියෙන අමුතු කාමරයකට අරන් එනවා. කාමරයට අරන් ගිහිල්ලා මැනුවෙල් එඩ්වඩ් එක්ක භාවනා කරනවා. කියන්න බැරුණානේ. භාවනා කරන්න කලින් මැනුවෙල් එඩ්වඩ්ට දෙනවා තේ එකක්. මේ තේ එකත් බීලා තමයි භාවනා කරන්නේ. මේ භාවනා කරන අතරතුරේ එඩ්වඩ්ට අමුතු විකාර පේන්න ගන්නවා. එඩ්වඩ් එකපාර ඇස්සරලා බලනකොට මැනුවෙල් දැන් රයිලි වෙලා
එඩ්වර්ඩ්ට මැනුවෙල්ව පේනේ රයිලි වගේ. හැබැයි මේ ඉන්න මැනුවෙල් කතා කරනවා ඒත් කතා කරන්නේ රයිලි ගැන්ගෙන්. එඩ්වර්ඩ් හොඳටම බය වෙනවා. එඩ්වර්ඩ් කොච්චර බය වෙනවද කියනනම් එඩ්වර්ඩ් ආයෙත් කෑ ගහනවා. මේලා මැනුවෙල් කියනවා ඔයාව සාදරයෙන් අපේ පවුලට පිළිගන්නවා. මේක අපේ පවුලේ තියෙන විශේෂ හැකියාවක් කියලා. ඊට පස්සේ අපිට ආයෙ පෙන්වන්නේ රයිලිව. රයිලි දැන් කාමරේට ඇවිල්ලා රයිලි සර්ච් කරලා බලනවා මේ ගෙදර ඉන්නේ කවුද කියලා ඉන්ටර්නෙට් එකේ. එතකොට රයිලිට අමුතු තොරතුරු ටිකක් හොයාගන්න හම්බ වෙනවා. මේ ඇමේලියා කියන්නේ පෘතුගාලයට ආපු මායාකාරියක් කියලා තමයි මේ විකිපීඩියා එකේ නම් තියෙන්නේ. එතන තියෙන දේවල් එච්චර හොඳ දේවල් නෙමෙයි. රයිලි ටිකක් බය වෙනවා මේ නිසා සෑහෙන්න. මොකද ඒක හැටියට ඇමේලියා කියන්නේ අමරණීය කෙනෙක්. ඇමේලියා දිගු ජීවිතයක් ගත කරන කෙනෙක්. හැබැයි දැන් ඉන්නේ ඇමේලියා නම් ගොඩක් වයසට ගිහින් තුරුල් වෙලා ඉන්නේ. ඒත් මේ ඉන්ටර්නෙට් එකේ තියෙන තොරතුරුත් එක්ක රයිලි ටිකක් බය වෙනවා. රයිලි මේ හැම දෙයක්ම එඩ්වර්ඩ්ට කියනවා. රයිලි එඩ්වර්ඩ්ට මේ දේවල් කියන්නේ නම් ගොඩාක් ලම් වෙනවා. හැබැයි එඩ්වර්ඩ් මේ දේවල් කනකටවත් ගන්නෙ නැහැ. එඩ්වර්ඩ්ගේ ඔළුව දැන් වෙනස් වෙලා තියෙන්නේ. එඩ්වර්ඩ් රයිලිට කැමති නැහැ. එඩ්වර්ඩ් රයිලිට බයිනවා. අම්මටයි මල්ලිටයි මුකුත් කියන්න එපා කියලා. එඩ්වර්ඩ් මේ බයින්නේත් මහා කැත විදියට. කොහොම හරි එදා දවසත් ගෙවිලා යනවා. පහුවදත් උදේම රයිලි ඇවිදින්න යනවා. ගිහිල්ලා කැලේට ගිහිල්ලා වෙනද වගේම යාළුවත් එක්ක කෝල් එකේ ඇවිදිනවා. යාළුවට මේ ඔක්කොම විස්තර කියනවා. ඇවිද කැලෙන් යනකොට රයිලිව වැරදිලා ප්‍රධාන පාර පැත්තට එනවා. එන්නේ අර එදා හම්බෙච්ච වයසක ගෑනු කෙනා කඩේ කරන තැනට. හැබැයි එදා වගේ අර වයසක ගෑනු කෙනා මෙයාලට බයින්නේ නැහැ. රයිලිත් එක්ක හරි ආදරෙන් කතා කරනවා. මේ ගෑනු කෙනාගේ නම තමයි වීරා. මෙයා රයිලිට කියනවා මට ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. අපි පොඩ්ඩක් අපේ ගෙදර යන් කියලා. රයිලිත් වීරාව විශ්වාස කරලා වීරත් එක්ක වීරලයි ගෙදර යනවා. ගියාට පස්සේ වීර ෆොටෝ එකක් පෙන්වනවා. ඒ ෆොටෝ එකේ ඉන්නවා එඩ්වර්ඩ් මැනුවෙල් වගේම මිනිස්සෙක්. ඒ වගේම තව ගෑනු කෙනෙක්. මෙයාලා දෙන්න හරි ආදරෙන් ඉන්න ෆොටෝ එකක් තමයි තියෙන්නේ. මේකේ ඉන්න මිනිස්සයාගේ නම ආතර්. එතකොට මේ ගෑනු කෙනාගේ නම ෆිලා. ආතර් කියන්නේ අමේලියාගේ කලින් දරුවෙක්ලු. එතකොට මේ ආතරට සිද්ධ වෙලා තියෙනවා අමේලියත් එක්ක ළමයි හදන්න. ඒ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට තමයි ඉතින් එඩ්වර්ඩ්යි මැනුවෙලි නියුන් දරුවෝ විදිහට හම්බෙලා තියෙන්නේ. මෙන්න මෙතනදී තාමත් දරුණු රහසක් රයිලිට දැනගන්න හම්බ වෙනවා. ඒ තමයි අමේලියා කියන්නේ මායාකාරියෙක්. අමේලියාගේ ජීවිතය අමරණීයයි. හැබැයි මේ අමරණීයකම රැකගන්න අමේලියාට සිද්ධ වෙනවා තමන්ම හදපු පිරිමි දරුවෙක් එක්ක ලිංගිකව එකතු වෙලා ළමයෙක් හදන්න. ඒ ළමයා හම්බුනාට පස්සේ ඇමේලියා ආයෙත් තරුණ වෙනවා. ඒ වගේම මේ හම්බෙන දරුවා ගැහැණු දරුවෙක් වුණා. ඇමේලියා තමන්ගේ තරුණකම රැකගන්න මේ ගැහැණු දරුවව කනවා කියලාත් බේර කියනවා. මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇමේලියාට හම්බුනේ නියුන් දරුවෝ දෙන්නෙක්නේ. ඇමේලියාට බැරි වෙලාවක්වත් නියුන් දරුවෝ දෙන්නෙක් හම්බුනොත් ඇමේලියාට සිද්ධ වෙනවා මේ නියුන් දරුවෝ දෙන්නත් එක්කම ලිංගිකව හැසිරෙන්න. එහෙම ලිංගිකව හැසිරලා ලැබෙන දරුවත් එක්ක තමයි ඇමේලියාට ආයෙත් තරුණ වෙන්න පුළුවන්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇමේලියාට මැනුවෙල් හිටියට එඩ්වර්ඩ් හිටියේ නෑ. මැනුවෙල් එක කොච්චර රැවල් නිදිය ගත්තොත් ඇමේලියාට ළමයි හදලා තරුණ වෙන්න බෑ. එඩ්වර්ඩ් එක්කත් එකපාරක් නිදිය ගන්න බැරි වෙච්ච නිසා. දැන් එඩ්වර්ඩ් ඇමේලියාට හම්බෙලා තියෙන්නේ. ඇමේලියාගේ දැන් බලාපොරොත්තුව තමයි එඩ්වර්ඩ් එක්කත් පුදියගෙන ඇමේලියාගේ අමරණීයත්වය රැක ගන්න එක. මෙතනදී වීර තව කතාවක් කියනවා. ඒ තමයි අර අපිට ෆිල්ම් එක පටන් ගද්දි හොරු දෙන්නෙක් නියුණු ළමයි දෙන්නම හොරකම් කරන්න හදනවා පෙන්වුවේ. මේ එතනින් හොරකම් කරපු ළමයානේ එඩ්වර්ඩ්. මේ ළමයි දෙන්නම හොරකම් කරන්න ගිහිල්ලා තියෙන්නේ ආතරයි ෆිලයි. ආතර කියන්නේ එඩ්වර්ඩ්ගේ ඇත්තම තාත්තා. ආතරට ඕන වෙලා තියෙනවා ඇමේලියාගෙන් මේ ළමයි දෙන්නව බේරගන්න. ඒකයි ආතර මේ ළමයි දෙන්නව හොරකම් කරන්න හදලා තියෙන්නේ. හැබැයි ඒ වෙලාවේදී ආතරට ඇමේලියාගේ මොකක් හරි කරදරයක් කරනවා. ආතර අතුරුදහන් වෙනවා. ආතර එනකම් බලන් ඉන්නේ නැතුව ෆිලා අනිත් ළමයාත් තරම් පැනලා ගියානේ. ඒ පැනලා අරන් ගියපු ළමයා තමයි එඩ්වර්ඩ්. එඩ්වර්ඩ්ව ළමා නිවාසයෙන් දාලා මේ ගෑනු ළමයා ආයිත් ගිහිල්ලා තියෙනවා එයාගේ ආදරවන්තයා ආතරව හොයාගෙන අර ගෙදෙට්ට. හැබැයි එතනදී අමේලියා මෙයාව මරලා තියෙනවා. මේ මරපු ගෑනු ළමයාගේ අම්මා තමයි වීරා. මේක අහන රයිලි හුඟක් බය වෙනවා. රයිලි ඉක්මනට මේ කතාව ගිහිල්ලා එඩ්වර්ඩ්ට කියනවා. එඩ්වර්ඩ්ට කියලා එඩ්වර්ඩ්ව එක්කගෙන යනවා වීරාගේ ගෙදෙට්ට. වීරාගේ ගෙදෙට්ට යද්දි හැබැයි වීරා නම් ඒ ගෙදර නෑ. ඒත් රයිලි මේ ගෙදෙට්ට ජනේලකින් පැනලා අර ෆොටෝ එක අරන් ඇවිල්ලා එඩ්වර්ඩ්ට පෙන්නනවා. එඩ්වර්ඩ්ට පෙන්නුවාම එඩ්වර්ඩ්ත් බය වෙනවා. එඩ්වර්ඩ් තේරුම් ගන්නවා මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. ඊට පස්සේ එඩ්වර්ඩ් තීරණය කරනවා රයිලිත් එක්ක එදා රෑම මේ ගෙදරින් යන්න. රයිලි සූට් කේස් එක හදලා ඇඳුම් ටිකක් අරගෙන බෑග් පැක් කරලා ඔක්කොම දේවල් අරගෙන රයිලි කාර් එකට වෙලා ඉන්නවා. එඩ්වර්ඩ් කියනවා මම එකපාරක් අම්මට කතා කරලා එන්නම් කියලා. එහෙම කියලා එඩ්වර්ඩ් යනවා අමේලියාගේ කාමරේට. අමේලියාගේ කාමරේට ගියාම අමේලියා එඩ්වර්ඩ්ට තේ එකක් දෙනවා. තේ එක බොන ගමන් අමේලියා කියනවා පුතේ මට ඔයාව ඕනේ. මට ඔයා නැතුව මේ ජීවිතය ගත කරන්න බැහැ. ඒත් එඩ්වර්ඩ් කියනවා ඒත් තමයි මට මේ වෙලාවේ යන්න වෙනවා. මම ආයෙ එන්නම් කියලා. එහෙම කියලා එඩ්වර්ඩ් කාමරෙන් එළියට යනවා. හැබැයි වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. එඩ්වර්ඩ්ට සීකල්පනාව නැති වෙනවා. එඩ්වර්ඩ්ට අමුතු දේවල් පේන්න ගන්නවා. ඊට පස්සේ එඩ්වර්ඩ් එහෙමම කාමරේට යනවා.
ඇඳට ගිහිල් ඇල වෙනවා. එඩ්වට තේරෙන්න එඩ්වට මොකද වෙලා තියෙන්නේ. එතකොට ඇමේලියා කාමරය ඇතුළට එනවා. හැබැයි එඩ්වර්ඩ් ඇමේලියාව පේන්නේ රයිලි වගේ පේන ඇමේලියා එඩ්වර්ඩ් ළඟට ඇවිල්ලා එඩ්වර්ඩ් අවුස්සනවා. අවුස්සලා එඩ්වර්ඩ් එක්ක ලිංගිකව හැසිරෙන්න පටන් ගන්නවා. මේ අතරේ එළියේ රයිලි බලන් ඉන්නවා එඩ්වර්ඩ් එනකම්. එඩ්වර්ඩ් එන්නෙම නැති නිසා රයිලි ගරාජ් එක ඇතුලේ එඩ්වර්ඩ් හොයන්න. එතකොටම රයිලිට හම්බ වෙනවා කවරයක්. ඒ කවරය ඇතුලේ තියෙන වීරගේ බොඩි එක. රයිලි එතකොට හොඳටම බය වෙනවා. රයිලි බය වෙලා කෑ ගහලා යන්න හදනකොට එකපාරට පිටිපස්සෙන් එන මැනුවෙල් රයිලිට ඇටැක් කරනවා. මේකෙන් කොහොම හරි බේරෙන රයිලි දුවලා ගේ ඇතුළට යනවා කාමරේ පැත්තට. ඒ යනකොට මැනුවලුත් පස්සෙන් එනවා. බැරිම තැන උඩ තට්ටුවෙන් පහළට මැනුවෙල්ව තල්ලු කරන රයිලි එඩ්වර්ඩ් හොයාගෙන කාමරේ ළඟට යනවා. එතකොට රයිලිට දකින්න හම්බෙන්නේ එඩ්වර්ඩ්ගේ ඇඟ උඩ නැගලා ලිංගිකව සතුටු වෙන ඇමේලියාව. ඇමේලියා වැඩ ඉවර කරලා යනකම් හොරෙන් බලන් ඉඳපු රයිලි ඉක්මනට එඩ්වර්ඩ්ව අරගෙන මේ ගෙදරින් පැනලා යනවා. මෙන්න මේ වෙලාවේ හරි ලේසියෙන් රයිලිට එඩ්වර්ඩ්ටයි මෙතනින් ගැලවිලා යන්න හම්බෙන්නේ නැහැ. ඇමේලියා මැනුවෙලුයි ආයිත් පස්සෙන් එනවා. ඇමේලියා ඇවිල්ලා රයිලිව බිමට තද කරගන්නවා. තද කරගෙන පිහියකින් ඇනලා රයිලිව මරන්න හදනකොටම එකපාරට පිටිපස්සෙන් වයසක මිනිහෙක් ඇවිල්ලා මේ ඇමේලියාව පදා ගන්නවා. ඇමේලියාව අල්ලගෙන තද කරගන්නවා. ඒ ලැබෙන වෙලාවේ එඩ්වර්ඩ්යි රයිලි මේ ගෙදරින් පැන ගන්නවත් අපිට පෙන්නනවා. හැබැයි අපිට අන්තිමට පෙන්නනවා ආයෙත් තරුණ වෙලා ඉන්න ඇමේලියාව. ඇමේලියාට දැන් බබෙකුත් හම්බෙලා. ඒ වගේම ඇමේලියා ළඟින් මැනුවලුත් ඉන්නවා. අපිට පේන්නේ ඇමේලියා යාගේ නරක වැඩේ ඉවර කරලා නැහැ. ඇමේලියා ආයෙත් එයි. බලාගෙන ඉන්න තකන්. අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ආයෙ හම්බෙමු.